ආයිබෝවන් මම මගේ YouTube channel එකට ඔයගොල්ලන්ව ආදරෙන් පිළිගන්නවා. අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්න හදන්නේ ඔම්ලට් බැදපු ලුණු සමග ඔම්ලට් එකක් හදාගන්න ආකාරය. අපි බලමු එහෙනම් මොනවද අවශ්‍ය වෙන ද්‍රව්‍ය කියලා. මෙතන අවශ්‍ය කරන මම අරන් තියෙන බිත්තර ලොකු බිත්තර 3ක සුදු මද. ඒක වෙනම ගන්න ඕනේ. සුදු මද වෙනම ගන්න ඕනේ. කහ මද තුන වෙනම ගන්න ඕනේ. තව අපිට අවශ්‍ය කරලා තියෙනවා සීනියට කපාගත්ත ඔම්ලට් කරල් දෙකක් මම අරන් තියෙනවා. තව ලොකු රට ලුණු ගෙඩියක් සිහින්ව කපාගෙනම අරගෙන තියෙනවා. ඊට පස්සේ ලුණු, ගම්බිරිස්, අරන් තියෙන පොල් තෙල්. අපි බලමුනේ අපිට ඉස්සෙල්ලාම ලුණු ටික හොඳට ගැඹුරට බෙද ගන්න. ඉතින් බලමු අපි කොහොමද කරගන්නේ කියලා. අපි තෙල් ටිකක් හොඳට ලිපේ තියලා ඒක රත් වෙගෙන එනකොට ලුණු ටික දාගන්නවා. ලුණු ටික දාගෙන අපි හොඳට බෙද ගන්නවා. හොඳට ගැඹුරු තෙලේ ලුණු ටික ඔක්කොම බෙද ගන්නවා මේ ආකාරයට. ඔය ආකාරයට රන්මන් පාට වෙන ටික බෙදගත්තාම හරි ඩෝල් ටික ඒ හොඳට නැති. හරි අපි දැන් එහෙනම් ඔය වගේ රන්මන් පාට වෙන ටික බෙදලා අපි බාගමු ලුණු ටික. මේක ආකාරයට ඒ ලුණු ටික ඔක්කොම බෙද ගන්න. ගැඹුරු තෙලේ බෙද ගන්න. ඊට පස්සේ අපි බලමු මොකද කරන්නේ කියලා. ඊට පස්සේ මේ බිත්තර සුදු මදට ගෑරක් පොක් ආදරේ හොඳින් ගසා ගන්න. හොඳට තේමන්නේ ගසා ගන්න. බිත්තර සුදු මද ටිකෙන් හොඳින් ගසලා අපි කහ මද එකක් ගසා ගමු. හරි අපි දැන් විතර සුදු මද තුන ගසා ගත්තනේ ඒකටම ගහගත්ත කහ මද ටිකත් අපි එකතු කරමු. එකතු කරලා නැවතත් අපි ගසා ගමු. මෙන්න මේ ආකාරයට අපි හොඳට දෙකම එකතු කරලා ගසා ගමු. හොඳට මේ ආකාරයට. මෙන්න ගසලා අපි මේකටම අමුමිරිස් එකතු කරනවා ඔම්ලට් එකටම විතර ටිකටම. මොකද මම මේකේ වෙනම ලුණු ගන්න ගත්තේ ගොඩක් අය කැමති නැහැ. අර අමුමිරිස් ලුණු කෑල්ලේ ඔම්ලට් එකේ හැපෙනකොට ගොඩක් අය කැමති නැහැ. ඉතින් ඒක තමයි මම වෙනම ලුණු දාගන්නේ. අමුමිරිස් ටික මේකට අපි වෙනම දාගන්නවා. අපි දැන් බලමු මේක කොහොමද පෑන් එකට දාගන්නේ. පෑන් එකක් මේ තියලා ඒකට හොඳට තෙල් ටිකක් තවරගන්න. තෙල් ටිකක් දාලා ඒක රත් වුණාට පස්සේ අපි ඔක්කොම අපේ ඔම්ලට් මිශ්‍රණය දාලා මම තැම්පෙන්න දෙන්න. බලන්න ඉගෙන ලස්සන මෙහෙම දැන් හදුවන් පස්සේ අපි දැන් මේකට ඔයගලන්ගේ රස අනුව ලුණු එකතු කරගමු. ලුණු ටිකක් එකතු කරලා කම්බිස් ටිකක් දාන්න. මේක ඔයගලන්ට පුළුවන් මැදට චීස් එකක් දාගන්න පුළුවන්. ඔම්ලට් එක තව අවශ්‍ය නම්. මම නම් චීස් එකතු කරන්නේ නැහැ. ටිකක් සැරට ගාවිස් ටිකක් දාගන්න ලස්සනයි. ඒකල මේකට අපි දැන් මේක ඕෆ් කරලා
අපි බැදපු ලුණු ටික එකතු කරනවා. බැදපු ලුණු ටික එකතු කරනවා අපිට. මේක හොඳටම කරකරස් වෙන බැදලා පිළිනවා මේ ටික. ඔයාලට හැවත් කිලි. ක්‍රිස්පි මේ සවුන්ඩ් එක. ඒ වගේ තියෙනවා. දාලා නැවතත් අපි පොඩ්ඩක් ගෑස් එක අන්තිමට වගේ අන්තම් හීට් කරගන්න. නිකන් මෙහෙම තද කරගන්න. ඔම්ලට් එකට මෙහෙම තද කරගන්න. තද කරලා මේ වෙලාවට තමයි ඔයගොල්ලෝ චීස් ඇඩ් කරනවා ඇඩ් කරන්න පුළුවන්. ග්‍රේටර් එකක් අරගෙන මෙන්න චීස් එක ග්‍රේට් කළා වගේ දාගන්න පුළුවන් ඔම්ලට් එකට. ඒක වඩා රසවත්. ඉතින් බලමු මේක බාර ගන්න විදිය. බාර අපි arrange කරන විදිය අපි බලමු. හරි. ඔන්න දැන් මම මේ ඔම්ලට් එක බාගෙන මම දැන් මෙන්න කපා ගත්තා මෙහෙම. මේ බලන්න කැපුවට පස්සේ තියෙන ලස්සන. මේ බලන්න. ඔන්න වගේ තමයි ඇතුළේ දිස් වෙන්නේ. මේ වගේ මේක හරිම රසවත්. ඉතින් මොක විනාඩි 10කින් වගේ සුළු කාලෙකින් ඉතා සුළු කාලෙකින් හදා ගන්නත් පුළුවන්. ඉතින් වැඩි දවස් අවශ්‍ය වෙන්නේ නැහැ. ඩ්‍රයිවර් එක තුනේ අවශ්‍ය වෙන්නේ. ඉතින් ඕගොල්ලෝ මේක හදලා රස බලලා මට YouTube channel එක subscribe කරලා මට කමෙන්ට් එකක් දාන්න.